මං හිතුවා මුලින්ම පොඩි හැඳින්වීමක් කරන්න කියලා. මොකද මම නියෝජනය කරන්නේ ජෛව විවිධත්ව අංශය. ජෛව විවිධත්වය කොහොමද රටේ ආර්ථිකයත් එක්ක සමදෙන්නේ? ඒ සංරක්ෂණය කිරීමේලා ප්‍රජාවගේ කාර්යභාරය කියන කාරණය පිළිබඳ ඉතා කෙටි අදහසක් මුලින් දක්වන්නට කියලා. ඉන්පසුව අපි සාකච්ඡාවට යමු කියලා මම හිතනවා. එතකොට මුලින්ම අපි බැලුවොත් සමා වෙන්න මම මගේ කතාවල් ඉංග්‍රීසියෙන් ඇදුවේ. නමුත් මම සිංහලෙන් මේක පැහැදිලි කරන්නම්. ජෛව විවිධත්වය කියන එක කෙටි අර්ථකථනයක් කරන්න ඕනේ කියලා මම හිතනවා. ජෛව විවිධත්වය කියන්නේ ජීවීන් තුල සහජීවීන් අතර තිබෙන විවිධත්වයක් ඒ ජීවීන් අජීවී පරිසරය සමග ගොඩනගා ගන්නා පරිසරයත් පද්ධතිය සමග කියන මේ විවිධත්ව මට්ටම් තුන. ඒකට අපි ගත්තොත් ඕනෙම ජීවි විශේෂයක් ගත්තම අපි ඇතුළු අපේ යම් විවිධත්වයක් තියෙනවා. එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. ඒක තමයි මූලිකම මට්ටම. ඊට පස්සේ අපි තනියෙන් ජීවත් වෙන්නේ. අපි තව ජීවි විශේෂ මිලියන 13ක් විතර එක්ක මේ ලෝකය බෙදා හදා ගන්නවා. උන් සමග අපි අන්තර්ක්‍රියා කරමින් ජීවත් වෙනවා. ඒ වගේම අපි ජීවී සහ අජීවී පරිසර පද්ධති එම නැත්නම් අපි ඉන්න තැන තියෙන භෞතික පරිසර පද්ධතියත් සමග අපි ගනුදෙනු කරලා හදා ගන්න දේවල් අපි කියනවා ඉකෝසිස්ටම්ස් එහෙම නැත්නම් පරිසර පද්ධති කියලා. ලංකාවේ අති සුවිශේෂයි. ලංකාවේ පැය 4-5ක් ගියොත් අඩුම ගානේ පරිසර පද්ධති 20ක් 30ක් බලා ගන්න පුළුවන්. හුඟක් රටවල මේ තත්ත්වය අපි දකින්නේ නැහැ. ඒත් මේ සමස්තය තමයි අපි ජෛව විවිධත්වය කියන්නේ. ඒ ජෛව විවිධත්වය ආර්ථිකයත් සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි බැලුවොත් ඒ ඍජුවම ආර්ථික ක්‍රියාවලියට දායක වෙනවා අංශ ගණනාවක. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, ධීවරය සහ ටුවරිසම්. එහෙම නැත්නම් මේ දැන් ලංකාවේ අපි අද ගොඩක් කතා කරන්නේ මේ අපේ මේ රටට සංචාරකයන් ගෙන ගැනීම, සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීම. මේ අංශ තුනම සංචාරක අංශය, ධීවර අංශය සහ කෘෂිකාර්මික අංශය ඍජුවම ජෛව විවිධත්වය මත යැපෙනවා. ඊට පස්සුව අපි ගත්තොත් වක්‍රාකාරව යැපෙන අංශ ගණනාවක් තියෙනවා. මම කීපයක් පමණ යොදාගත්ත එකක් තමයි ජල විදුලි නිෂ්පාදනය, ඊළඟට පානීය ජලය, ඒ වගේම ස්වභාවික අපදා අවම කර ගැනීම සහ මානව සෞඛ්‍ය කියන මම මේකට ඉතා කෙටි උදාහරණ ටිකක් පෙන්වන්නම්. මොකද්ද මේ සම්බන්ධතාවය කියන එක පැහැදිලි කරන්න. මේ කෘෂිකර්මය කියන එක මිනිසාට නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම ලංකාව කෘෂි ආර්ථිකයක් මත ගොඩනැගිච්ච රටක්. එතන කෘෂිකාර්මික ක්‍රියාවලිය මත යැපෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඍජුවම ගොවීන් කෘෂිකාර්මික ක්‍රියාවලිය නියැලෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ ඵලදාව මිනිස්සු වෙතට ගෙනෙන්න තවත් විශාල කණ්ඩායමක් කටයුතු කරනවා. එතන මේ කෘෂිකාර්මික ක්‍රියාවලිය ගත්තම ඉතා සීමිත කාරණා ගණනාවක් මත තමයි යැපෙන්නේ. අපිට ගහක් හදාගන්න සරු පසක් ඕනේ. වතුර ඕනේ. ඉරව් ඕනේ. ඔය තුන අත්‍යවශ්‍ය කාරණා වෙනවා. ඊට අමතරව මේ පස මේ ගහක් වැවෙද්දී ගහක ගෙඩි හට ගන්න නම් ඒ මල් පරාගණය වෙන්න ඕනේ. ඒ වගේම අපේ මේ කෘෂිකාර්මික ක්‍රියාවලට විරුද්ධව වැඩ කරන පලිබෝධිකයන් එහෙම නැත්නම් වෙනත් ඒ ක්‍රියාවලියත් සමග ගැටෙන ඒවා අපි කළමනාකරණය කරගන්න ඕනේ. ඒතකොට ওই කාරණා පහටම ජෛව විවිධත්වය අතිශයින් වැදගත් වෙනවා. මම මේ පෙන්වන කතාවේ මේ ඉන්නේ චූටි සත්තු අපි පස් සාම්පලයක් අරගෙන බැලුවොත් මේ එක එක්කවත් ඇහැට පේන අය නෙමෙයි. නමුත් අපි මේ සමස්තයට කියනවා පාංශු ජෛව විවිධත්වය එහෙම නැත්නම් soil biodiversity කියලා. ඊට පස්සේ විශාල ජීවීන් සංඛ්‍යාවක් ඉන්නවා. උන් විශාල කාර්යභාරයක් කරන ගැඩවිලක් ගත්තොත් එයා පස්සේ මේ වාතනය කරගන්න එහෙම නැත්නම් පස්සේ ව්‍යුහය හදන්න ලොකු කාර්යභාරයක් කරනවා. ඊට අමතරව මේ පස්සල තියෙන පෝෂක පදාර්ථ චක්‍රීයකරණය කරන්න තවත් ශුද්‍ර ජීවීන් අපේ හැට පේන ජීවීන් රාශියක් ඉන්නවා. ඒත් අපි දැන් කතා කරනවා ඕගැනික් ඇග්‍රිකල්චර් කියලා. ඕගැනික් ඇග්‍රිකල්චර් කියලා කියන්නේ අපි කාබනික දේවල් පසල දැම්මම ඒක ගහකට අවශ්‍ය NPK බවට පත් කරන්නේ මේ පසේ ඉන්න කට්ටිය. එතකොට මේගොල්ලෝ නැතුව අපි කොච්චර කාබන් ප්‍රභාව දැම්මත් පොළවට ඒකෙන් අපිට ගහකට අවශ්‍ය මට්ටමට ගෙනෙන්න බෑ. එතකොට ජෛව විවිධත්වය අතිශයින් වැදගත් පස කියන කාරණාව පවත්වා ගන්න. ඊට පස්සේ ජලය. ඒතර අපිට ජලය ලැබෙන්නේ ගංගාවල් වලින් එහෙම නැත්නම් වැව් වලින්. වැවේ තියෙන ජලය එන්නේ ගඟක් කරා වේලක් ඉදි කරලා තමයි. එතකොට ගංගා තමයි ප්‍රධානම අපිට තියෙන ජල ප්‍රභාවය. ලංකාවේ ගංගා 103ක් තියෙනවා.
එයින් බහුතරයක් තියෙන්නේ ඉතා කෙටි කාලයක ගලන වියලි කලාපයේ තියෙනවා. තෙත් කලාපයේ තමයි පූර්ණ කාලීනව ගන්න ගංගා තියෙන්නේ. මේ හැම ගංගාවක්ම පටන් ගන්න එක්ක කඳුකරයෙන් එහෙම නැත්නම් කඳුකරයේ ආශ්‍රිතව. මේ කඳුකරයේ තියෙන ගස් වලින් තමයි අර වැටෙන වැහි වතුර උරාගෙන ඒක හිමින් හිමින් ගඟට මුදාරින්. එතන අපි කියනවා මේක පෝෂක ප්‍රදේශය. ඕනෙම ගඟක තියෙන පෝෂණය වෙන ප්‍රදේශයක්. ඒ පෝෂක ප්‍රදේශයේ කැලෑ කැපුවොත් වෙන්නේ වහිනකොට ගඟට විශාල වතුර ප්‍රමාණයක් එනවා. පස සෝදාගෙන එනවා. ඊට පස්සේ වියලි කාලෙට ගඟ වේලෙනවා. එතකොට මේක අපි මම හිතන්නේ බොහෝ දෙනෙක්ට තේරුම් ගිහිලා තියෙනවා දැන්. අපේ ගංගාවල් ඉස්සර වගේ ගලන්නේ. හුඟක් දවස් කීපයක් වියලි කාලයක් ආපු ගම සමහර ගංගවල් වේලෙනවා. විශේෂයෙන්ම දොළ පාරවල්, තෙත් කලාපයේ තියෙන දොළ පාරවල් පවා විචල්්‍යතාවය වැඩි වෙලා තියෙනවා. ඒත් ජලය රඳා ගන්න නම් පෝෂක ප්‍රදේශ අපි පවත්වා ගන්න ඕනේ. පෝෂක ප්‍රදේශය කියන්නේ වනාන්තර ඒත් තවත් ජෛව විවිධත්වයේ කොටසක්. ඊළඟට අපි වැව ගත්තොත් වැව කියන එක මම හිතන්නේ අපේ මුතුන් මිත්තෝ අවුරුදු 2000ක පමණ කාලයක් පරිශ්‍රණය කළා අත්හදා බලලා හදාගත්ත ඉතාම අපූර්ව නිර්මාණයක්. වැවක් කියන්නේ නිකන් වතුර වලක් නෙමෙයි. ඒකේ ගොඩ සංඝටක තියෙනවා. වැවට උඩින් තියෙනවා පෝෂක ප්‍රදේශයක්, වැවට පහළින් තියෙනවා කට්ටකාඩුවක්. ඊට පස්සේ වැවට ගලාගෙන එන මඩ ටික අල්ල ගන්න වෙනම මඩවලක් කියලා එකක් තියෙනකොට මේ වැව කියන එක අවුරුදු ගාණක් අත්හදා බැලීම් තුලින් ඊටාම කාර්යක්ෂම පද්ධතියක් හැටියට හදලා තියෙනවා. එතකොට මේකේ තියෙන කට්ටකාඩුවයි ගස්කොම්මනේ කරන ප්‍රධාන කාර්යය තමයි හුලං ගලාගෙන යන එක පාලනය කරන්න. මේ මගින් වැවේ තියෙන වතුර උත්වේදනයෙන් පිටවේ යන එක වළක්වා ගන්නට තමයි මේ දේවල් දෙක අපි වැවට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ නැවතත් ජෛව විවිධත්වය. වැවේ තියෙන සුවිශේෂත්වය තමයි වතුර අල්ල ගන්න පමණක් නෙමෙයි ඒකේ දීවර ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකේ තව ජීවීන් රාශියකට ඉන්න ජීවන ස්ථාන සපයනවා. ඒ ජීවීන් අපේ කෘෂිකාර්මික ක්‍රියාවලියට වැදගත් වෙනවා. පරාග වාහකයින් හැටියට එහෙමත් නැත්නම් පලිබෝධයෙන් පාලනය කරන විදිහට. එතකොට මේ වැවේ අපිට මේ ජලය පමණක් නෙමෙයි ඒකෙන් විශාල සේවාවන් ගණනාවක් ලැබෙනවා. ඊළඟට අපිට වගාවට හානි කරන පලිබෝධකින් පාලනය කරන්නත් අපිට උදව් වෙන්නේ ජීවීන්ව තමයි. වවුලන්, කුරුමීන්, විවිධ ජීවීන් මේ පාලනය කිරීම සිදු වෙනවා. ඊට පස්සුව ගාක පල හට ගන්න නම් මල් පරාගණය වෙන්නම ඕනේ. ඒතර මල් පරාගණය වුණොත් ඒක කරන්නේ කෘමීන්, සමනලීන්, පක්ෂීන්, විවිධ ජීවීන් ගණනාවක් මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. එතකොට මම ඕගලන්ට කියන්න හැදුවේ ගොවිතැන අපිට නිසි ලෙස කරන්න නම් අපි ජෛව විවිධත්වය රැකගත යුතුමයි. මොකද ඒ ජෛව විවිධත්වය අපිට දැනෙන නොදැනෙන සේවාවන් රාශියක් කරනවා මේ කෘෂිකාර්මික ක්‍රියාවලිය පවත්වාගෙන යන්න. දීවරය. මිරිදිය දීවරයක් ලංකාවේ තියෙනවා, කරදේ දීවරයක් තියෙනවා. අපි ඍජුවම යැපෙන්නේ ජෛව විවිධත්වය මත. මේ කර්මාන්තයෙන් නියැලෙන කාර්මිකයන් ඉන්නවා, ඒවා විකුණන අය ඉන්නවා, ඒවා වෙනත් අංශ වලට වැලියු ඇඩිෂන් කරන අය ඉන්නවා. මේ ඔක්කොම අල්ලා යැපෙන්නේ මේ කර්මාන්තය තුළද. මේක ලංකාවේ තියෙන තවත් වැදගත්ම ආර්ථික ක්‍රියාවලියක්. ඊළඟට ගත්තොත් සංචාරක ව්‍යාපාරය. ලංකාවට එන සංචාරකයින්ට අපිට දෙන්න තියෙන මේ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ සංස්කෘතික උරුමය. අනුරාධපුර, පොළොන්නරුව, නුවර ඒ වගේ තැන්වල. දෙවෙනි දේ තමයි අපේ ජෛව විවිධත්වය. ලංකාවට එන ආදායම බැලුවොත් ලංකාවේ තියෙන වනෝද්‍යාන 26ක්. ඒකෙන් එන ආදායම බැලුවොත් අවුරුද්දකට බිලියන ගානකට වැඩියෙන් යනවා. ඒ ආදායම පමණයි. මේ මත යැපෙන තව විශාල කට්ටියක් ඉන්නවා. හෝටල්, ආපනශාලා, මාර්ගෝපදේශකයන්, වාහන සපයන අය. මේ සියලු දෙනාගේ ජීවිතය රැඳී වෙන්නේ අපි මේ සංචාරක ව්‍යාපාරය නිසි ලෙස කරොත්. ඒකට තියෙන ප්‍රධානම ප්‍රභාවයක් හැටියට අපිට පාවිච්චි කරන්න තියෙන ජෛව විවිධත්වය. ඒතකොට ඒ තමයි අපි ඍජුවම ගන්න දේවල්. වක්‍රාකාරව ලංකාවේ ජල විදුලියෙන් 30ක් පමණ එන්නේ ජල විදුලි බලාගාර හරහා. ජල විදුලි බලාගාරයක් හදන්නේ යම් කිසි විශාල ජලාශයක් හදලා ඒ ජලාශයේ වතුර රැස් කරලා ඒකෙන් විදුලිය උත්පාදනය වෙනවා. මේ ජලාශයට උඩින් තියෙන පෝෂණ ප්‍රදේශය ඉතා වැදගත් වෙනවා. මොකද පෝෂක ප්‍රදේශය කැපුවොත් පාංශුක ආධනය වැඩිලා ඇවිල්ලා ජලාශය පිරීලා යනවා. ජලාශයේ ධාරිතාවය අඩු වෙනවා. ඒ වගේම තමයි විචල්්‍යතාවය වැඩි නම් අපිට ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව අඩු වෙනවා. එතකොට ඒ නිසා ජල විදුලිය ඍජුවම මේ වක්‍රාකාරව නැවතත් අර පෝෂක ප්‍රදේශ මත යැපෙනවා. පානීය ජලය ගත්තත් එහෙමයි. පානීය ජලය අපි සියලු පානීය ජලය ප්‍රභාවයන් බොහෝ දුරට අපි ගන්න දොලකින්
දොලක් හරවලා එහෙම නැත්නම් ගඟක් හරවලා වතුර ගන්න. ඉතින් මේවත් ගංගවල් වල දොරවල් වල ජලය ගලන්නට නම් පෝෂක ප්‍රදේශයේ ජෛව විවිධත්වයේ තියෙන්නට ඕනේ. ඊළඟට අපි ගත්තොත් ආපදා කළමනාකරන. දැන් අපි මේ ජීවත් වෙන කාලේ ඊටාම අභියෝගාත්මක කාලයක අපි ඉන්නේ. මොකද අපි කියන දේශගුණික විපර්යාසයන් සිදු වෙනවා. අපේ වැස්ස වහින විදිය, ඉඩෝරයන් එන විදිය විශාල ලෙස වෙනස් වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 5-6 දිහා බැලුවොත් කාලයකට ගම් වතුර ගන්නවා, කාලයකට ඉඩෝරේ. ඒතර මේ දෙකම අපිට ප්‍රශ්න. ගම් වතුර ගන්න කාලයට ඊට පස්සේ නායයන් සිදු වෙන ඔය වගේ ප්‍රශ්න රාශියකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒතර මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් අපිට වැදගත් වන්නේ ජෛව විවිධත්වය තමයි. මොකද පෝෂක ප්‍රදේශවල අපි වනාන්තර හොනින් වවා ගත්තොත් පහළට එන ගම් වතුර අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ගඟවල් වල වතුර වැඩි කාලයක් ගන්නවා නම් අපිට ඉඩෝරයට මුහුණ දෙන්නත් පුළුවන්. ඒ වගේම අපේ ලොකෝම ප්‍රධාන නගර පිහිටා තියෙන්නේ ගංගා ආශ්‍රිත. කොළඹ ගත්තොත් කැලණි ගඟ ගාව. මාතර ගත්තොත් නිල්වලා ගඟ. එතකොට මේ හැම නගරයක්ම ඊටාම ලොකු ප්‍රශ්නයකට මුහුණ පාලා තිනවා. ඒ තමයි ගම් වතුර. කොළඹ මේ 2016 ආපු ගම් වතුරේ අපිට වෙච්ච හානිය ඩොලර් බිලියන 1.5ක් කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. එතකොට මේක විශාල ආර්ථික ප්‍රශ්නයක්. මේක නවත්ත ගන්න අපිට තියෙන ප්‍රධානම ක්‍රමය තමයි පෝෂක ප්‍රදේශ අපි නිසිවිදිස පවත්වා ගැනීම සහ කොළඹවට තියෙන තෙත් බිම් අපි මොකද තෙත් බිම් තමයි මේ ගම් වතුර ඉස්සෙල්ලාම උරා ගන්නට අපිට උදව් වෙන්නේ. නමුත් අපි කොළඹ තියෙන තෙත් බිම් වලින් 40%ක් පහුගිය අවුරුදු 20 තුළ අයින් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගැන අපිට ඉදිරියේදී මූණ පාන ප්‍රශ්න හැටියට අපිට දකින්නට පුළුවන්. ඒ වගේම තමයි මිනිසාගේ සෞඛ්‍ය, මානව සෞඛ්‍ය ජෛව විවිධත්වයට එක්ක ඍජුවම බැඳලා තියෙන්නේ. මම අර කලින් කියපු උදාහරණයමයි මෙතන පෙන්නන්නේ. පෝෂක ප්‍රදේශයේ ගස් තියෙනවා නම් වහිනකොට ඒක උරාගෙන හිමීට ගඟට මුදා හරිනවා. මුත් අර කැලේ කපලා අපි ඒකෙන් වෙනත් ක්‍රියාවක් කළොත් වහිනකොට අර කොහොම වතුර ටික ගලාගෙන එනවා. එතකොට පහළ ඉන්න කට්ටියට ගම් වතුරට මුහුණ දෙන්න එනවා. ගම් වතුරත් එක්ක අපිට විවිධ රෝග එනවා. පාචනය සායමත් නැත්නම් වාහකයන්ගෙන් බෝ වෙන රෝග, ඩෙන්ගි, එමත් නැත්නම් වෙනත් රෝග ගණනාවකට අපිට මුහුණ පාන්නට වෙනවා. මේක උදාහරණයක් පමණයි. නමුත් පරිසර පද්ධතිය වල සමතුලිතතාවය අපි බිඳ වැටුනොත් අපිට ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු එන්න වැඩි වෙන බව මේ වෙනකොට ගොඩක් උදාහරණ අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි මොකක්ද මෙහෙනම් කරන්නට ඕනේ? අපේ කාර්යභාරය මොකක්ද ප්‍රජාවක් හැටියට? අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේ පුළුවන් තරම් වනාන්තර හානිය අඩු කරගන්නට උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම අපි ගොඩ රසායනික භාවිතයක නිරත වෙනවා අපේ කෘෂිකර්මයට. ඒකට මේක අවම කරගන්නට අපි කටයුතු කරන්නේ නැත්නම් ඒ රසායනික අපි යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වලින් අපිට අහිතකර ජීවීන් වගේම හිතකර ජීවීනුත් වඳ වෙලා යනවා. ඊළඟට අපි ගොඩක් ඔබ මේ පහළම ඉන්න මත්ස්‍යයා සමහරට ඔබේ ගෙදරත් ටැංකියක ඉන්න මේ ටැංකි සුද්දා කියන මත්ස්‍යයා. මෙයා ලංකාවට ආනයනය කරපු මත්ස්‍යයෙක්. මේ වගේ මත්ස්‍යයන් සහ විවිධ ලංකාවට දේශීය නොවන ජීවීන් ගොඩක් අපේ රටේ ගෙවතු වල අපේ ගෙවල් වල අපි පාවිච්චි කරනවා. ඒත් අපිට මේගොල්ලෝ ටිකක් ඇති වුණාම අපි කරන්න ගිහලා පරිසරයට මුදාහරිනවා. මේ ටැංකි සුද්දා අද විවේකයෙන් ලංකාවේ වැව්වල සමහර ගංගාවල ඇලවල ප්‍රචලිත වෙමින් යනවා. අපි කියනවා ආක්‍රමණශීලී ජීවියෙක් බවට පත් වෙලා තියෙනවා. මෙයාගෙන් වෙන හානි එතකොට මෙයා මේ පැතිරෙන්න ලංකාවේ දේශීය ජීවීන්ට විශාල තර්ජනයක් වෙනවා. නමුත් ඍජුවම දීවර කර්මාන්තයේ මේ අද ප්‍රශ්නයක් කියලා තියෙන උදාහරණයක් හැටියට පොල්ගොල්ලේ මාළු අල්ලගෙන ඉන්න දීවර කණ්ඩායමක් හිටියා. මේ මාළුවාගේ ඇඟේ වරල් වල කටු තියෙනවා. ඒතකොට මේ මාළුවා පන්නේ පැටලුණාම ගලවන්න ගියාම දැල ඉරෙනවා. ඊට පස්සේ දැන් තියෙන අනිත් එක තමයි මාළුන්ගේ ගහණය වැඩි වෙද්දි අපි දැලක් දාලා මාළු ඇල්ලුවොත් බහුතරයක් ඉන්නේ මේගොල්ලෝ. මෙයාලව විකුණ ගන්න විදියක් නැහැ. ඒ නිසා අර දීවරෙන්ට සිද්ධ වෙනවා දීවර කර්මාන්තයෙන් ඉවත් වන්නට. මොකද පොල්ගල්ලේ දැන් ගිහිල්ලා බැලුවොත් එදා දීවර කර්මාන්තයෙන් ඉලිච්ච දීවරයෝ ගණනාවක් අද ඒ කර්මාන්තයෙන් ඈත් වෙලා තියෙනවා මේ මත්ස්‍යයා හින්දා. ඒ වගේම අපේ වැව්වල ප්‍රචලිත වීගෙන යන ආක්‍රමණශීලී ශාක අයිපෝමියා වගේ ශාක හින්දා පන්නයක් දාගන්න බෑ. දීවර කර්මාන්තය කරගන්නට බෑ. එතකොට මේ වගේ දේවල් පරිසරයට හඳුන්වා දීම තුළ ආර්ථික වශයෙන් ප්‍රශ්න අපිට ඇති වෙනවා. එතකොට අපි උත්සාහ කරන්නට ඕනේ පුළුවන් තරම්
මේ දේවල් වලින් වැළකී සිටින්න. ගහක් වවන්න. දැන් ලංකාවේ මිනිස්සු හරි කැමති ගස් කපන්න. කොළ වැටෙනවා. ඒ වගේ ප්‍රශ්න අපිට තියෙන්නේ. මොකද අපි හැම වෙලාවෙම ගස් කපන්න උත්සාහ කරනවා මිසක් ගහක් වවන්න හරි ටිකයි උනන්දු වෙන්නේ. නමුත් ගස් තමයි අපිට උදව් වෙන්නේ මේ අනාගතය අපිට එන අභියෝග ජය ගන්න. අපේ භාවිතයන් අඩු කරගන්න. ප්‍රතිචක්‍රීකරණය කරන්න. දැන් මේවා අපිට ඉස්සර පුරුදු කරපු දේවල්. මම පුංචි කාලේ අපි ගිහිල්ලා බීම බෝතලයක් ගන්න නම් වීදුරු බෝතලයක් ගෙනිහිල්ලා බෝතලයක් අරගෙන යනවා. පසු කාලේ ඉනවා දැන් අපි ප්ලාස්ටික් වලට පුරුදු වෙලා ප්ලාස්ටික් බෝතලේ පාවිච්චි කළා, විසිකලා ඒක ගීත අපි දකින්නේ නැහැ එතනින් එහාට වෙන්නේ මොකක්ද කියලා. අපේ ගෙදරින් එළියට යන ප්ලාස්ටික් බෝතලේ අන්තිමට නතර වෙන්නේ මුහුදේ. ඒකෙන් විශාල ජීවීන්ට ප්‍රශ්න තියෙනවා. අද මුහුදේ විශාල පාවෙන ප්ලාස්ටික් ඒ ගයස් කියලා ගණනාවක් තියෙනවා. ඒ හින්දා ඒ පේවල් ජීවෙන් තොර වූ ප්‍රදේශ බවට පත් වෙලා තියෙනවා. නැවතත් වක්‍රාකාරව මේවා අපිට බලපාන. පුළුවන් තරම් වාහන භාවිතය අඩු කරන්න, ඇවිදින්න, බයිසිකලයක් පදින්න. මොකද මේ හැම එකකින්ම අපි උත්සාහ කරන්නේ ජලය සහ විදුලිය පරිමාණ. මොකද ජලයයි විදුලියයි පරිමාණුවේ නැත්නම් මේවා උත්පාදනය කරන්න ඕනේ ප්‍රමාණය වැඩි. අපි උත්පාදනය කරන්නේ එක්ක තෙල් පුච්චන්න ඕනේ, එක්ක ගල් අඟුරු පුච්චන්න ඕනේ. එහෙම නැත්නම් අපිට දැන් තියෙන අනිත් ප්‍රභාවයන් තමයි මේ සුළං බලාගාර, එහෙමත් නැත්නම් සූර්ය බලාගාර. මේ හැම එකටම යම්කිසි ගෙවීමක් කරන්න ඕනේ. සූර්ය බලාගාරයක් හදන්න නම් 1 මෙගාවොට්ටයක් හදන්න හෙක්ටයාර් එකක් අපි කැලේ කපන්න ඕනේ. එහෙම නැත්නම් සුළං බලාගාර හදන්න පුළුවන් හැමතැනම පක්ෂීන්ට ඉතා සංවේදී කලාප. සුළං බලාගාර දැන් මොන්නාරමේ තියෙන සුළං බලාගාරයේ ඉන්න පක්ෂීන් ගණනාවක් අවුරුද්ද පතා මිය යනවා. මේකෙන් ඇති වෙන බලපෑම අපිට විශාල ප්‍රශ්න. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපේ පරිභෝජනය අඩු කර ගැනීම තුළ ඒ ඩිමාන්ඩ් එක අඩු කරොත් අපිට පුළුවන් මේ දේවල් යම් ආකාරයකට කළමනාකරණය කරගන්න. ඒ වගේම තමයි කසල නිෂ්පාදනය. ඔබ උඩ දකින්නේ සත්තුන්ගේ තියෙන පාසටහන. පහළෙන් දකින්නේ මිනිසාගේ පාසටහන. අපි විතරයි කසල උත්පාදනය කරන එකම ජීවියා. අපි මේ කසල නිසින්ස කළමනාකරණය කරගන්න නැතිකොට ඒවා ගිහිල්ලා දාන තැන් වල සත්තු ඇවිල්ලා ඒවා කාලා ඊට පස්සේ අපි අද කතා කරනවා මිනිසා සහ සතුන් අතර ගැටුමක්. අලිත් එක්ක ගැටුමක් තියෙනවා, අපිට වඳුරොත් එක්ක ගැටුමක් තියෙනවා. දඬුලිනුත් එක්ක අපිට ගැටුම් තියෙන කට්ටිය එන්න වැඩි වෙනවා. මේ ගොඩක් ගැටුම් අපිම ඇති කරගත්ත දේවල් අපි නිසි ලෙස අපේ දේවල් කළමනාකරණය කර නොගැනීම නිසා. අවසාන වශයෙන් මම ඔබට කියන්නේ අපි ගොඩක් හිතන්න ඕනේ දැන් අපේ පරිභෝජනය අඩු කරගන්නේ කෙසේද කියලා. මම මේ ඔබට පෙන්නන්නේ ජර්මනියේ 4 දෙනෙක්ගෙන් යුත් පවුලක් සතියකට පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය. මම මේ ආහාර වලට අමතරව සතිය ඉවරනකොට හිස් බෝතල්, හිස් පැකට් විවිධ දේවල් ගොඩාක් නිර්මාණය වෙනවා. යන වියදම ඩොලර් 500යි. මේ භූතානයේ පවුලක් සතියකට භාවිතා කරන දේවල්. බලන්න ඒක කිසි දෙයක් නෑ මේ ප්ලාස්ටික් බෝතල් ඇසුරුම් හරි අඩුයි. ඔක්කොම තියෙන ස්වභාවික දේවල්. වියදම ඩොලර් 5යි. නමුත් මං අහන ප්‍රශ්නය ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ සිහිනවන්නේ මෙතන ඉන්න. අපිම ඒ ප්‍රශ්නේ අහගන්නට ඕනේ. මොකද අපිට අපේ පරිභෝජනය අඩු කරගන්න බැරි වුණොත් මේ ලෝකයේ තියෙන සම්පත් මැදි මේ වැඩි වෙන ගහණය පවත්වාගෙන යන්න. මහත්මා ගාන්ධි වලාවක කියනවා මිනිසාගේ අවශ්‍යතාව සපුරා ගන්න මේ ලෝකේ ඉඩ ඇති. නමුත් මිනිසාගේ තණ්හාව සපුරා ගන්න මේ ලෝකේ සම්පත් මැදි කියලා. ඉතින් මම හිතන්නේ මේකයි මම ඔබලාට දෙන අවසාන පණිවිඩය. පරිභෝජනය අපි දකිනවා අද ලෝකයේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් බවට පත් වෙලා තිනවා. අපි කන්න බොන්න ඕනේ, අපි හැම දෙයක්ම කරනවා. නමුත් ඒක සීමාවකට කරගත්තේ නැත්නම් ඒකෙන් නැති වෙන හානිය ඉතා විශාලයි. ඉතින් මම මේ ටික ඔබලාට සිතන්නට අදහස් ටිකක් මම ඉදිරිපත් කළේ. එතන ඒක අපේ සාකච්ඡාවට රුකුලක් වේවි කියන බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නා.